Hello friends, anything ada nang awe supirma video ka. Ada kiya denna hadannu gulande video YouTube video ka කරනකොට ඔයාලා views ගානයි like ගානයි subscribe ගානයි වැඩි කරගන්න විදිහ. අපි යමු එහෙනම් වීඩියෝ එකට. දැන් අපි යමු YouTube වලට. මේ තියෙන්නේ මම හදපු වීඩියෝ ටික. ඊට පස්සේ ඕගොල්ලන්ට මම එක වීඩියෝ එකක් පෙන්නනවා. මම මේ වීඩියෝ එක දැම්මේ ඊයේ. ඒ කියන්නේ බදාද දාපු වීඩියෝ එකට like මේ views තියෙනවා 2106ක්. like තියෙනවා 12ක්. comment තියෙනවා 5ක්. අපි ඒ comment ටික කියමු. එක්කෙනෙක් දාලා තියෙනවා X කියලා, අනිත් එක්කෙනා දාලා තියෙනවා නිකම් නෑ. අනිත් එක්කෙනා දාලා තියෙනවා noise man. අනිත් එක්කෙනා දාලා cool. මම ඒගොල්ලන්ට reply කරා. මේ වගේ දේවල් දැම්මා. තමයි මගේ P5 වල එක ෆොටෝ එකක් තියෙන්නේ. අදට වීඩියෝ එක ආවා ඔයගොල්ලෝ තව පර පෙන්නන්න. මම තව වීඩියෝ එකක් පෙන්නන්න. ඔයගොල්ලන්ට පෙන්නන්නේ වීඩියෝ එක මේක වගේ වීඩියෝ හදන්න පුළුවන් අපිට වීඩියෝ කුක් ඇප් එකේ. දැන් අපි මේ වීඩියෝ කුක් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න යමු. හරි. දැන් මම මේ වීඩියෝ කුක් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. එහෙනම් අපි මේ වීඩියෝ කුක් ඇප් එක ඕපන් කරමු. මෙන්න මේ වගේ වීඩියෝ කුක් ඇප් එක තියෙනවා. අපි ඒක දෙක බ්ලොක් ක්ලික් කරමු. මේ වගේ තැනකට කරගෙන මුලින්ම ඊට පස්සේ ඔයගොල්ලෝ එන්නේ වගේ එකක් ඒවා මේ කදින තියෙන කදින ලකුණු. ඊට පස්සේ මේ තියෙන new project කියලා ගන්න new project දෙන්න. දැන් මම මෙතනින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් පෙන්නනවා. මේ වගේ කළු පාට ෆොටෝ එකක් අපි ගහගත්තානේ. ඒ කළු පාට ෆොටෝ එක බලක් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරා. ඊට පස්සේ අපි දානවා මම මේ වීඩියෝ ටිකක්. ඔන්න වගේ මම හද මේ වීඩියෝ වල ෆොටෝ ටිකක් දානවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දෙන්න මේ next කියලා එක. next උඩ එක බලක් ක්ලික් කළා. ඊට පස්සේ මේ වගේ එකකට පොඩ්ඩක් මේ වගේ වයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන දාගන්න පුළුවන් මේ තියෙන අමුතුලක් න. ඒකට දාගන්න පුළුවන් ඔයාලට කැමති එක. පොඩ්ඩක් පුළුවන් එක slow. එක දාගන්න පුළුවන් මේ තියෙන වගේ ඒවා. දැන් මම මෙතන දාන page කියලා එක. ඒ පිටුව පෙන්නනවා වගේ. ඔයගොල්ලෝ මෙතන page ලස්සනට. ඒක මම page දැම්මේ. ඔය දෙක පිටුවකගේ ලස්සනට වෙන්නේ. ලස්සනට පෙන්නනවා. ඕනනම් ඔයගොල්ලෝ මේ කැමති එකක් දාගන්න පුළුවන්. මම දානවා බැම් පිටුව. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න ඔයා මෙතන දාගන්න පුළුවන් ඒ වගේම එකක්. දාන එකට 2 එක. ඒක එන්නේ ඔන්න වගේ එකක්. ඔන්න වගේ එකක්. මම ඒක දාන්නේ නැහැ. මේක දානවා බලන්න. ඒක ලස්සන නෑ. මෙන්න මේක තමයි මම ආස මේක. ඔන්න ඔක තමයි හොඳ මේක. ඔන්න කියන්නේ. ඔන්න වගේ එක මම දානවා. ඒකට මේ හරි ලකුණ ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙතන කැමති එකක් දාගන්න. මම දානවා එතන අප් කියලා එකක්. කියන්නේ උඩට. ඒකත් මම හරි දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න ඕන මෙන්න මේ වගේ එකක්. ඒකටත් ඔය කැමති එකක් දාගන්න. මම දානවා blue. blue වල නම් ගන්න මම දන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ වගේ පළවෙනි ගියේ මේ වගේ වීඩියෝ එක දෙන්න. ඔන්න වගේ ලස්සනට එයි ඔයගොල්ලන්ට. නේ ඔන්න වගේ ලස්සනට ඊට පස්සේ මේ දින අප්ලෝඩ් කියලා. ස්පෝර්ට් කියලා තියෙන මම අප්ලෝඩ් කියලා කිව්ව වැරදි සමාන්න. ඒක දෙන්න ඕන. ඊට පස්සේ මේ වගේ දැනකට වැටේ. ඊට පස්සේ බලන්න ඕනේ. මෙන්න මේ වලගේ ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන කැරකේ වටයක්.
ෆෝන් එක කරගෙන නැහැ. ඒක වෙනම කතාවක්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක තනකොට ඇති. ඔන්න ඔයගේ ඩවුන්ලෝඩ් වෙනවා. දැන් අපි ඩවුන්ලෝඩ් වෙනකම් බලන් සිටිමු. දැන් අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ අපි යනවා හෝම් එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ ටග් ගාලා YouTube එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ තියෙන දන්න ලකුණ ක්ලික් කරන්න. පල්ලෙහාම තියෙන home short දන subscribers කියලා එකේ දාන මැද්ද තියෙන දන්න ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ වැටේ වීඩියෝ වලට. ඊට පස්සේ අපි දැන් හැදු වීඩියෝ එක මෙතන තියෙනවනේ. පළවෙනි එකම තමයි අපි හැදු වීඩියෝ එක. දැන් අපි මේ වීඩියෝ එක ඔන්න මම දෙනවා. මේ වීඩියෝ එක අපිට බලන්න පුළුවන් කොහොමද හැදුවේ. ඔන්න ඒ විදිහට තමයි අපි හැදුවේ. ඔන්න වගේ වීඩියෝ එකක් තමයි අපි හැදුවේ. ඊට පස්සේ අපි දෙනවා මෙතන next කියලා එක. add details කියලා එකක් වෙනවා. ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න ඕන ටක් ගාලා. සමහරවන්න මම ඒ හදලා තිබෙද්ද ලොකු වීඩියෝ එකක්. ඊට පස්සේ මම පොඩි වීඩියෝ එකක් හැදුවා මේ තප්පර ටිකකට. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයාලට මම next කියලා දුන්න දැන් මෙන්න මේ ආකාරයට. ඔයාලා ලියන්න දුන්නා මේ ඒ කියලා තියෙනට. ඊට voice එක දෙන්න voice එකට. ඊට පස්සේ මේ ඔයාලට add song එකක් තියෙනවා add song එක. මම දාන්න මෙතන song එකක්. ඊට පස්සේ මම දෙනවා මෙතන කැමති song එකක්. මම දානවා සීමෝ. ඊට පස්සේ මෙතන මම කැමති එකක් දෙනවා. මම දෙනවා මෙන්න මේක. ඔන්න වීඩියෝ එක මේ song එක මම දෙනවා. ඊට පස්සේ මෙතන දිනවා ඊතලයක්. ඊතලේ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට දෙන්න ඕනේ මෙතන වෙනකන් එන්න ඕනේ. ඊට පස්සේ next දෙන්න ඕනේ. මගේ අදින් කට් බටන් එක පොඩ්ඩක් ලැබුණා. ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ මෙතන තියෙන ඕගොල්ලන්ට ඒ කියලා අකුරා. ඒකෙන් ඕගොල්ලෝ කැමති විදියට ඒක හදා ගන්න පුළුවන්. දැන් මම හදනවා ඒක රතු පාටි. රතු පාට කෝ? ෆස්ට් ටයිම් රතු පාට දානවා මම. ඊට පස්සේ රතු පාටි මේ වගේ එම් අකුර ගහගත්තා. ඊට පස්සේ එම් අකුර කොහෙට හරි වැටෙන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ එම් අකුර ලොකු කරන්න ඕනේ. එහෙම ගෙමින් එම් අකුර ලොකු කරන්න ඕනේ. පොඩ්ඩක් මම සින්දුව නවත්තනවා. මගේ ෆෝන් එක ස්ලෝ නිසා මම සින්දුව නවත්තුවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මම ඒක හදනවා. මේ වගේ එම් අකුරු ටිකක් ලොකු කරනවා. ඊට පස්සේ මේ වගේ මැද්දට ගන්න හැටිටම මේ වගේ මැද්දට අරගෙන තව ටිකක් ලොකු කරනවා. ඊට පස්සේ මැද්දට අරගෙන තව අකුරක් දෙන්න ඕනේ. ඒ තමයි V. V අකුර ඕන ඔයාලට වෙන පාටකින් දාන්න පුළුවන්. මම දෙනවා රතු පාටින් මම කැමති පාට. මම අසපද රතු. රතු පාටින්ම දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ වැටේ වෙන මේ තැනට වෙන මේ වගේ V අකුරු වැටේ. පොඩ්ඩක් ඒ V අකුර එපුණ නැත්තම් මේ පොඩ්ඩක් මෙහෙට කරලා එම් අකුර මේක පොඩ්ඩක් මෙහෙට කරලා පැත්ත අනිත් පැත්ත හරව ගන්න ඕන. ගානට ඔන්න වගේ ආකාරයට හරව ගන්න ඕන. ඔන්න වගේ තැනකට දෙනවා. ඊට පස්සේ මේ එම් අකුර හරියට මම එතෙන්ට ගේන්න ඕනේ මැද්දට. මම ඔන්න ගෙනා මගේ ෆෝන් එක පොඩ්ඩක් කේස් මගේ ෆෝන් එක ගේන්න බෑ එහෙම මැද්දට. ඔන්න වගේ මම ගේනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දාන්න ඕනේ hina මූණක්. දානවා මෙන්න මේ වගේ hina මූණක්. ඊට පස්සේ hina මූණ මැද්දට හරියට වැටේ. ඊට පස්සේ අපි hina මූණ උඩටම ගෙන්නන්න ඕනේ. ඊට පස්සේ hina මූණ ලොකු කරන්න ඕනේ. අපි මම මෙන්න මේ ගානට ලොකු කරනවා. ඊට පොඩ්ඩක් පොඩි වෙන්න. ඔන්න ගානට මම hina මූණ තියෙනවා. මම මේක මගේ එම් අකුර පොඩ්ඩක් ඒ පැත්තට හරවනවා. දැන් මගේ V අකුර පොඩ්ඩක් ඒ පැත්තට හරවනවා. ඔන්න තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දෙන්න ඕනේ මම අර සෝන් එක කට් කරා මගේ ෆෝන් එක මේ වෙන නිසා. ඊට පස්සේ මම ඒ සෝන් එකමයි දෙනවා. ඔයගොල්ලෝ එතක පොඩ්ඩක් වෙලා රැඳී සිටින්න. මම මේ සෝන් එක දැම්මා එතෙන්ට. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ next දෙන්න ඕනේ.
හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතනට වැඩ ඊට පස්සේ එනවා කැප්ෂන් එක ෂෝට් කියලා ඊට පස්සේ ඔයගොල්ලෝ මේ යටින් එන කැප්ෂන් කියලා එක වීඩියෝ එකේ මේකන මේ කැමති එකක් දාගන්න පුළුවන් මම දාගන්නවා මගේ නම ඊට පස්සේ මම දානවා මගේ නම මම නම දාගන්නවා ඊට පස්සේ ඔයගොල්ලෝ වැටෙයි මෙන්න මේ වගේ තැනකට මෙතන තියේ ප්ලබ් හරි ඔයගොල්ලෝ මට වැරදුනා ඊට පස්සේ මෙතන තියෙන හැෂ්ටැග් ටිකක් ඔයා කැමති හැෂ්ටැග් එකක් දාගන්න මම දානවා මේ බෙස්ට් කියලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ පබ්ලික් කියලා මේ එකකට ප්‍රයිවට් තිබ්බොත් දාගන්න බා මේ වගේ ප්‍රයිවට් තිබ්බොත් දාගන්න බා පබ්ලික් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න කට් බටන් ඊට පස්සේ දෙන අප්ලෝඩ් ෂෝට් කියලා හරි දැන් මම මේ වීඩියෝ මෙන්න මේ විදිහට දැම්මා ඊට පස්සේ මෙන්න මෙතන එක ඊට පස්සේ මෙතන තියෙන දැන් ලකුණක් එහෙම යන ඊට පස්සේ මේකත් මේ වගේ එනවා ඊට පස්සේ ඔයගොල්ලෝ මේක බලන් ඉන්න ඕනේ මේ වගේ 100ට පිර වෙනකම් ඒ කියන්නේ ඩවුන්ලෝඩ් වෙනකම් දැන් මගේ 22ක් ඩවුන්ලෝඩ් වුණා තාම ඉස්සරහට මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම් හරි දැන් මම මේ වීඩියෝ එක දාලා ඉවරයි ඊට පස්සේ ඒවා ඊට මෙන්න ඉතින් හරි ලකුණු වෙලා අපි යන් මේ වීඩියෝ එක බලන්න ඔන්න වගේ අපි අද වීඩියෝ එක දෙන්නවා අපිත් ලයික් කරන්න ඕනේ එතන තාම views බිඳුවයි මම ලයික් එකක් දැම්ම මේකටම දැන් මම ආව හෝම් එකට ඔයගොල්ලෝ දැන් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න හොඳ නැත්නම් ඒ මොකුත් කරන්න එපා දැන් එහෙනම් අපි යනවා බයි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඔයගොල්ලන්ට හැමෝටම සුබ දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා